රිච්මන්ඩ් කාසල් කියලා කියන්නේ කළුතර අසල පිහිටි එඩ්වර්ඩ් මන්දිරයක්. 1900 සහ 1910 අතර ඉදිකරන ලද මේක විධිමත් ලෙස මුදලිවරයාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධනගේ ගම්බද ආසනය වෙලා තිබුණා. මේ ගොඩනැගිල්ල දැනට භාරකාර සතුවන අතර මහජනතාව සඳහා විවෘතයි. මේ නිවස කළුතර සිට කිලෝමීටර් 2ක් නැත්නම් සැතපුම් 1මාරක් දුරින් පිහිටි කන්දම් මත පළතොට කළුවඟට යාබදව කළුතර පළතොට මාර්ගයට යාබදව අක්කර 42ක් ඒ කියන්නේ හෙක්ටයාර 17ක වතු යායක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඊටාම ලස්සන පරිසරයක තමයි මේක පිහිටා තියෙන්නේ. ඉතින් කළුඟග එහා පැත්තේ අතුගංගාව එහා පැත්තේ තමයි තියෙන්නේ. ඒකෙන් තමයි මේකට බඩු ප්‍රවාහනය කරලා තියෙන්නේ. ඉතින් මේ ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ දේශීය ඉඩම් හිමියෙකු සහ දානපතියෙකු වන පඩිකාර මුදලි නානායක්කාර රාජවාසර අප්පුහාමිලාගේ තොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පොඩ්ඩක් නම දිගයි. 1889 නොවැම්බර් 12 1947 ජූලි 8 කාලවකවානුවේ තමයි මේක ඉදිකරලා තියෙන්නේ. ඉතින් සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ අතර ඔහුගේ අධ්‍යයන කටයුතු අවසන් වූ පසු රජු විසින් ඔහුට මුදලියාර් තනතුර පිරිනමන ලද අතර ඒක තනතුර බාර ගැනීම සඳහා නැවත ලංකාවට පැමිණලා තියෙනවාම. ඉතින් මේ මන්දිරය ඉදිකර තියෙන්නේ ඉන්දියාවේ මාලිගාවක සැලැස්මකට සමාන සැලැස්මක් විදිහට තමයි. ඒක සිරිවර්ධන පාසල් සගයන් වන රාමනාදී රජු රජා රාජේශ්වර සේතුපති සතු විය. ඉතින් ශ්‍රීවර්ධන විසින් සේතුපතිගෙන් ගොඩනැගිල්ල සැලැස්මේ පිටපතක් ඉල්ලා සිටින නමුත් ලාංකිකයන්ට එතරම් විශාල ඉදිකිරීම් ව්‍යාපෘතියක් කිරීමට හැකියාවක් නොමැති බවට උපදෙස් දීමෙන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේක රහසිගතව මාලිගාවේ සැලසුම් මැදගත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකු සමග රාජ හමුවීමට ශ්‍රීවර්ධනට පෙරබීමක් ඇති වෙලා තියෙනවා. රිච්මන්ඩ් කාසල් කියලා කියන්නේ කාමර 16ක් දොරවල් 99ක් සහ ජනෙල් 34ක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක්. ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය සියලුම සැපයුම් විදේශිකයන්ගෙන් ලබා ගන්නා ලදී. ඉතින් ඉතාලියෙන් බිම් ටයිල් බුරුමෙන් තේක ප්‍රධාන පඩිපෙළ ඉදිකිරීමට භාවිතා කරලා තියෙනවා. ස්කොට්ලන්තයෙන් මිදිවැල නිරූපණය කරන පීදුරු වලින් සරසා ඇති ජනෙල් කවුළු සහ එංගලන්තයෙන් යකඩ පඩිපෙළක් සහ නාන කාමර උපාංග ඇතුළුව 1910 දී ක්ලැරිස් මැටිල්ඩා මවුඩි සූරිය බණ්ඩාර මේ නම් ටික පොඩ්ඩක් පටලැවෙනවා සමග තමයි මෙයා විවාහ වෙලා තියෙන්නේ. ශ්‍රීවර්ධන රිච්මන්ඩ් කාසල් වෙත සංක්‍රමණය වෙලා තියෙනවා ඊට පස්සේ. විවාහය සිදු වූයේ කලමුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී. මේ යුවළ වසර 32ක් එකට ගත කළ නමුත් ඔවුන්ට දරුවන් ලැබීමට නොහැකි වෙලා තියෙනවා. මාලිගාව ළමා නිවාසයක් බවට පත් කරලා ලෙස ඉල්ලීමක් ක්‍රමයෙන් ශිවෙන්ඩා තම දේපල මහාභාරකවට පවරා දීලා තියෙනවා.